රුපියල් 3000න් රුපියල් 30000ක් වන හැටි දැනගන්න කැමතිද? එහෙනම් අවසාන වෙනකම් බලන්න. ගොඩක් අය අපිට කියපු දෙයක් තමයි ඩොලර් 10ක් තිබ්බොත් මට ඒක අප් කරගන්න පුළුවන්ද කියන එක. ඇත්තටම පුළුවන්. හැබැයි දැන් අද මේ කරන්න යන වැඩේ කොයිම වෙලාවකවත් ඔයාලා මේ ගැන හරියටම දන්නේ නැත්නම් කරන්න යන්න එපා. එතකොට අද මේ දැන් රන් කරන්න යන බොට් පැකේජ් එකේ තියෙන 24 වෙනි බොට් මෙයා ඇකියුමුලේටර් බොට් කෙනෙක් Profit Hub Killer version 2 කියන බොට්. එතකොට මේ බොට් ගේ ඇතුලේ තව බොට් වර්ග 3ක් තියෙනවා. ඒ බොට් වර්ග 3න් අපි පාවිච්චි කරන්නේ Killer version 2 2.2 කියන බොට්. මෙයා කොන්ට්‍රැක්ට් එක ගන්නේ කොහොමද කියලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. කොන්ට්‍රැක්ට් එක ගන්නේ අපේ බැරියර් එක හිට් වුණාම තමයි. ඒ කියන්නේ 0 ඉඳලා 50ට ගියොත් 50 වෙනි එකේ බැරියර් එක හිට් වුණොත් 0ෙදි තමයි ආපහු මෙයා කොන්ට්‍රැක්ට් එක ගන්න. ඉතින් මම අදත් කරන්න යන්නේ අපි අවසාන වීඩියෝ එක කරා වගේ ෆුල් amount එක මම රිස්ක් කරලා, ඒ කියන්නේ අපි දැන් ඩොලර් 10ක් තියෙනවා. ඩොලර් 10 රිස්ක් කරලා මේ බොට් ගෙන් මම ඩොලර් 100ට යන්න. ඉතින් බලමු මේක කරන්න පුළුවන් වේද බැරි වේද කියන එක. ඉස්සෙල්ලාම මම මේක settings ටික හදාගන්නම්. මම මේක 5% grow එකේ තමයි කරන්නේ. එතකොට stake එක මම 10ම දානවා. take profit එක මම දාන්නේ 0.5. ඒ කියන්නේ එක ටික් එකකින් අපිට අනිත් පැත්තට එන්න. එතකොට බැරියර් එක මම දාගන්නවා. දැන් තියෙන බැරියර් එක තමයි 0.3089. ඒකල දැන් මොනවත් කරන්නේ නැහැ. මම දැන් කරන්නේ රන් කරන එක. එතකොට මෙයා වෙන්නේ බැරියර් එක හිට් වුණාම මෙයා ගන්නවා කොන්ට්‍රැක්ට් එක. අන්න දැන් බැරියර් එක හිට් වුණා. ඔන්න දැන් කොන්ට්‍රැක්ට් එක ගත්තා. බොට්ටම නවත්ත ගත්තා. කන්ටිනියු කරන් දෙන්න. දැන් අපිට ඩොලර් 10න් පටන් ගත්ත account එකට 10.50ක් තියෙනවා. මම දැන් ආපහු 10.50 මෙතෙන්න දානවා. take profit එක මෙහෙමම තියෙනවා. බැරියර් එක මෙහෙමම තියෙනවා. අපිට බැරියර් එක change කරන්න අවශ්‍යතාවයක් නැහැ. stake එක තමයි අපි change කර යන්නේ. අපි බලමු කොහොමද දැන් කරන්න කියන එක දිගටම. ඒ අතරතුර කියන්න ඕන කලින් වීඩියෝ එකේ කියපු විදිහට පැහැදිලි කරා. ඇයි මම page එක reset කරන්න සහ reload කරන්න කියන දෙකම. එතකොට ඒක දැනගන්න ඕන නම් මේකට කලින් දාපු වීඩියෝ එක බලන්න. ඒකේ මම පැහැදිලි කරලා තියෙනවා. හරි. එහෙනම් මෙතන ඉඳන් අපි බලමු කොහොමද වැඩපිළිවෙල වෙන්නේ කියන එක. හරි. ඔන්න ඔය විදිහට අපි අපේ කැපිටල් එකට ප්‍රොෆිට් ගේන්න නම් කැපිටල් එකක් දැන් හදාගත්තා. ඒ කියන්නේ අපි ඩොලර් 10න් පටන් ගත්තේ. දැන් අපිට ඩොලර් 10.81ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් දැන් මෙතන ඉඳන් අපි බලමු කොහොමද ඊටු වැඩ ටික වෙන්නේ කියන එක. ඔයාලට පේනවා මම ඒ ප්‍රොෆිට් එක 0.5යි තියෙන්නේ. මොකද එක ටික් එකෙන් අපි අයින් වෙන නිසා. එතකොට එක ටික් එකෙන් අයින් වුණාම ආය වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. 0.5 ප්‍රොෆිට් ගේන්න එකට තමයි යා ගන්න. එතකොට අපිට කිසි ගැටලුවක් නැහැ. පළවෙනි ටික් එකෙන්ම අයින් වෙනවා. ඉතින් ඒ නිසා මම ස්ටේක් එක විතර වෙනස් කරන්න. අපි බලමු දැන් ඉස්සරහට කොහොමද අපි ඩොලර් 100 හදන එක හැදෙන්නේ කියන එක. හරි. ඉතින් අපි හිතපු ටාගට් එකට ඔන්න එක බොට් කෙනෙක් විතරයි යූස් කරලා අපි ආවා. ඉතින් ඔය විදිහට කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට මේ වගේ හොඳටම වැඩ කරන බොට් පැකේජ් එකේ අපේ ඕනතරම් බොට් ඉන්නවා. ඕනතරම් කියන්නේ දැනට 25යි. ඔයාලට දැනගන්න ඕන නම් මේ බොට්ලා පාවිච්චි කරලා අපේ ස්ටුඩන්ට්ලා කොහොමද ප්‍රොෆිට් ගේන් එකකට යන්නේ කියන එක අපේ ටෙලිග්‍රෑම් එකට ඇවිල්ලා ඔයාලට බලන්න පුළුවන්. අවසානයේට කියන්න තියෙන්නේ ඔයාලට මේ දේ කරන්න පුළුවන්. නමුත් මම මුලින් කිව්වා වගේ මේ ගැන හරි අවබෝධයක් නැතුව මේ දේ ඔයාලගේ account එක කරන්න යන්න එපා කොයිම වෙලාවකවත්. අපි ඔයාලට ගයිඩ් එක දෙනවා කොහොමද මේ තැනට එනකන් ඔයාලගේ ඔළුව ඔයාලගේ හැකියාව වැඩි දියුණු කරගන්න කියන එක ගැන. ඉතින් මේ දේ කරේ මේකේ බලන්න කොටක් දේවල් තියෙනවා. ඒ දේවල් බලාගෙන හරියට මේ විදිහට කරේ කිසිම ලොස් එකක් නොවෙන්න. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඔයාගේ ස්ක්‍රීන් එකේ පෙන්නන මේ WhatsApp අංකයට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාන්න. ඔයාලා ලොස් වෙලා නම් ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. මොකද්ද මම කරපු වැරද්ද, මම මොකද්ද කරන්න ඕන, මේ හැම දෙයක්ම අහන්න. අපි දන්න හැම දෙයක්ම කියලා දෙනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.